ආයුබෝවන් හැමදෙනාටම වාසනාවන්ත සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ස්ථාවර තැන්පතු පොලි අනුපාත සම්බන්ධව අවධානයෙන් ඉන්න ඕගොල්ලෝ වෙනුවෙන් තමයි අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවේ. ඒ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දැනට පවතින විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රම 3ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එකේදී මම අදහස් කරන්නේ. නිසා අනිවාර්යෙන්ම වීඩියෝ එක අවසාන වෙනතෙක් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ, අපි බලමු මොකද්ද මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මේ වෙද්දි පවතින විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රම 3 පිළිබඳව. ඒ අනුව මෙතන මම ඔයගොල්ලන්ට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වෙබ්සයිට් එකෙන් තමයි තොරතුරු අරගෙන අවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මාස 1, මාස 4 සහ මාස 7ක් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රම 3ක් හඳුන්වලා දීලා තිනවා. ඔබට රුපියල් ලක්ෂ 5ක අවම තැන්පතුවක් යටතේ මේ ස්ථාවර තැන්පතු 3 ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම පොලි ආදායම ගන්න පුළුවන් වෙන්නේ කල්පිරීමේදී පමණයි. ඒ කියන්නේ ඔබ මාසයක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා හෝ මාස 4ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා හෝ මාස 7ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා. ඒ කාලය අවසන් වෙලා નિયમિત කාලයේ පිරුණම තමයි ඔබට පොලි ආදායම ඔබට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව මාසයක ස්ථාවර තැන්පතුවක් සඳහා 6%ක කල්පිරීමේ පොලි අනුපාතයකුත් මාස 4ක ස්ථාවර තැන්පතුවක් සඳහා කල්පිරීමේදී 6.5%ක පොලි අනුපාතයකුත් මාස 7ක් සඳහා 6.8%ක පොලි අනුපාතයකුත් හිමි වෙනවා. එහෙනම් මේ පොලි අනුපාතය යටතේ අපි බලමු මේ NSB බැංකුවේ රුපියල් මිලියනයක් ඔබ මේ තැන්පතු තුනෙහි තැන්පත් කරනවා නම් ලැබෙන පොලි ආදායම කොහොමද කියන එක සම්බන්ධයෙන් ඒ අනුව මම මෙතන ඔබට වගුවේ දක්වලා තියෙන රුපියල් මිලියනයක් එහෙමත් නැත්නම් ලක්ෂ 10ක් තැන්පත් කළොත් මාස එකක් කල්පිරීමේදී රුපියල් 5000ක පොලි ආදායමක් ගන්න පුළුවන්. මාස 4කට රුපියල් මිලියනයක් සඳහා රුපියල් 21660කට ආසන්න පොලි ආදායමක් ගන්න පුළුවන්. මාස 7ක් සඳහා රුපියල් 39950ක් පොලි ආදායමක් ගන්න පුළුවන්. මෙන්න මේ ස්ථාවර තැන්පතු තුනේ ඔබ මුදල් තැන්පත් කළොත්. එතකොට ඔබ පිළිවෙලින් රුපියල් මිලියන 2ක්, මිලියන 3ක්, මිලියන 4ක් ඒ විදිහට තැන්පත් කරනවා නම් ඔබට මෙන්න මේ ලැබෙන පොලි ආදායම අපි හිතමු මිලියන 2ක් තැන්පත් කරනවා නම් මෙන්න මේ තියෙන පොලි ආදායම් නැවත දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ දෙකෙන් ගුණ කරලා ඔබට පොලි ආදායම සකස් කරගන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරන්න අවශ්‍යයි මෙන්න මේ සුද්ධ පොලි ආදායම නෙවෙයි, මෙතනින් 10%ක රඳවා ගැනීමේ බදු අපි දන්නවා මේ වෙද්දි අඩු කරනවා. එතකොට ඒකත් ඔබ මතකයේ තියාගන්න ඕන. මෙම පොලි ආදායමිනුත් 10%ක කොටසක් බදු වශයෙන් ඉවත් වෙලා තමයි ඔබට සුද්ධ පොලි ආදායම හිමි වෙන්නේ. එහෙනම් මෙන්න මේ රුපියල් ලක්ෂ 5කින් ආරම්භ කරන්න පුළුවන් ස්ථාවර තැන්පතුව පිළිබඳව ගොඩක් දෙනෙක් දන්නේ නැති නිසා මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. එතකොට මෙන්න මේ තුන තමයි දැනට NSB බැංකුවේ ඉහළම පොලි ආදායමක් ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු තුන. ඒ වගේම ගොඩක් බැංකුවල සහ මූල්‍ය ආයතනවල මේ වෙද්දි ස්ථාවර තැන්පතු පොලි අනුපාත 15ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපි නැවත හමු වෙමු අලුත්ම ස්ථාවර තැන්පතු පොලි අනුපාත සම්බන්ධ වීඩියෝ එකකින්. මේ පිළිබඳව දැනුවත් වුණා නම් වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් කරලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. නැවත ළඟදීම හමු වෙමු.